ආයුබෝවන් ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා නිවුස් ෆර්ස්ට් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම රන්දික සපුආරච්චි. මම මනීෂා කාවෙන්දේ. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. Headlines. ප්‍රධාන අනුග්‍රහය. SLT Rainbow Pages දුරකථන නාමාවලිය බස්නාහිර පළාතේ පාරිභෝගිකයන්ට දැන් ලබාගත හැකිය. හස් අරගලේදී දේශද්‍රෝහීන් වූ 81 දෙනෙකු ජාතික විරුවන් ලෙස නම් කෙරේ. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ තිබී ගිනි අවි දෙකක් හා උණ්ඩ සොයා ගැනේ. සංවර්ධන රැස්වීමේදී තර්ජන නියෝජ්‍ය ඇමති රංජන් රාමනායකගෙන් පොලිසියට පැමිණිලි. අද දිවුලපිටියේ ජනතාව ඉන්නේ බොහොම ආතතියෙන්. දිවුලපිටියට ඔය පිටින් එන කාක්කන්ට ඕන විදියට වර්චස් දාලා යන්න දෙන්නේ නැහැ. ජනපති කොමිසම මහ බැංකු බැඳුම් කර වෙන්දේසිය නරඹයි. ICTA ප්‍රධාන විධායකගේ පත්වීමෙන් ජාත්‍යන්තර ආධාර ව්‍යාපෘති අහිමි වීමේ අවදානමක්. 1818 ඌව වෙල්ලස්ස නිදහස් අරගලයේදී අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ විරුවන් 81 දෙනෙකු අද යලිත් ජාතික විරුවන් ලෙස නම් කෙරුණා. ඒ අද පසරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඓතිහාසික මගුල්මඩුවේ පැවති උත්සවයේදී මෙම අවස්ථාවට මහා සංඝරත්නය ශ්‍රී දළදා මාලිගාවේ දේවටන නිලමේ නිලංග දෑල ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. අතුරුව 1848 මාතලේ කැරැල්ලට නායකත්වය දුන් වීරපුරන් අපු පිළිරුවට සහ වාරිපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදු වුණා. මේ රටේ ඉතිහාසයේ අද විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාවට ශ්‍රී ලාංකිකයින්ට ඉතාමත් වැදගත් උතුම් වූ ඓතිහාසික දවසක් විදියට මේ කටයුත්ත කිරීමේදී ප්‍රධාන වශයෙන් 1948 බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගැනීමෙන් පසුව මෙම නිවැරදි කිරීම සඳහා වරින් වර ඇති වූ මතයන් අදහස් ඒ සියල්ල සැලකිල්ලට ගනිමින් අප විසින් මීට පෙර කළ යුතුව තිබූ කාර්යයක් ප්‍රමාද වී හෝ අද ඒ වගේම පසුගිය නොවැම්බර් මාසයේත් අප විසින් කිරීමට හැකියවීම පිළිබඳව මා විශ්වාස කරනවා මේ රටේ ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයේ ප්‍රමුඛව මේ රටේ සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් ඒ වගේ මේ රටේ සිංහල බෞද්ධ ජනතාව මේ රටේ සෑම කෙනෙක්ම මේ පිළිබඳව ඉමහත් සතුටට පත් වෙන අවස්ථාවක්. මේ අතර මහා සංඝරත්නය කළ ඉල්ලීම සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා ප්‍රතිචාර දැක්වුවා. වහන්සේලාගේ අනුශාසනා පරිදි සම්පූර්ණයෙන්ම ශ්‍රී දළදා මාලිගාව පිහිටි දළදා වහන්සේ උතුම් පිහිටි මේ පුණ්‍ය භූමියේ කටයුතු සඳහා ඒවා පැවරීමට අවශ්‍ය කටයුතු කරන බවද මා මේ අවස්ථාවේ සඳහන් කරන්නට ඕනේ. බෝගම්බර සිරගෙදර තිබෙන ස්ථානයේ සංවර්ධන කටයුතු වලදී ඓතිහාසික තොරතුරු, ඓතිහාසික පසුබිම්, ඒ වගේම සංස්කෘතික තත්වයන් මත එම ස්ථානයේ සංවර්ධන කටයුතු කරනු ලබන ව්‍යාපෘති කටයුතු කිරීමේ අවශ්‍යතාවය මේ සම්බන්ධයෙන් මම ප්‍රධාන වශයෙන්ම අගමැතිතුමාටත් අමාත්‍ය මණ්ඩලයටත් දැනුම් දීලා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද ගෞරවපූර්වකව සඳහන් කරන්නට ඕනේ. උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම අහෝසි කිරීම තුළ උඩරට ප්‍රදේශයේ මධ්‍යම ප්‍රදේශයේ අපේ රටේ සංවර්ධනයේ පසුබෑමක් සහ ඇනහිටීමක් ඇති වී තිබෙන බව මේ කරුණු මීට මාස 2-3කට පෙර මා වෙත දන්වා සිටීමෙන් පසු මම අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කළා. එම ආයතනයේම සංවිධාන නැවත පිහිටවීම සඳහා මා කටයුතු කළ බව කැබිනට් මණ්ඩලය අනුමත කළ බව මෙහිදී ඉතාමත් සතුටින් මම ප්‍රකාශ කරන්නට ඕනේ. ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය දුන්න සිද්ධාලේ පසමෝදකම්. සිද්ධාලේ අසමෝදකම් ලීසියෙන් අමතක නොවන පවුලේ සහනය.
මුලතිව් කේපාපිලව ප්‍රදේශයේ ජනතාව පුරා මාසයක් දියත් කළ සත්‍යාග්‍රහය අද අවසන් කළා. ඒ ගුවන් හමුදාව සතුව තිබූ අක්කර 42ක ඉඩමක් අද ඔවුන්ට යලි ලබා දීමත් සමගයි. කේපාපිලව ජනතාව මෙම සත්‍යාග්‍රහය දියත් කර තිබුණේ ගුවන් හමුදා කඳවුරක් පිහිටා තිබූ සිය මුල්බිම් යලි ලබා දෙන්නයි ඉල්ලමින්. පසුගියදා මෙම ඉඩම් මුල් පදිච්චිකරුවන් වෙත පවරා දීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපතිතුමාද අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුව අද පෙරවරුවේ අදාළ ඉඩම් යලි ලබා දීම පිළිබඳ නිවේදනය නිකුත් කරනු ලැබුවේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපාවතී කේතීශ්වරන් මහත්මිය විසින්. මෙහිදී සත්‍යාග්‍රහය අවසන් කිරීමට ජනතාව තීරණය කළද ඉඩම් පැවරීමේදී ඇති වූ ගැටලු මුල් කර ගනිමින් යලිත් සත්‍යාග්‍රහය ආරම්භ වුණා. කෙසේ නමුත් දිස්ත්‍රික් ලේකම්වරියගේ මැදිහත් වීම මත 54 දෙනෙකුට හිමි අකර 42ක ඉඩම එහි මුල් හිමිකරුවන්ට යලි පවරා දීමට කටයුතු කෙරුණා. ඒ අනුව පිරිස සත්‍යාග්‍රහය අවසන් කර විසිර ගියා. මහ බැංකු බැඳුම් කර ගනුදෙනු පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිලධාරීන් අද උදෑසන ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණියා. ජනාධිපති කොමිසමේ සමාජිකින් අද මෙලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණියේ බැඳුම් කර ගනුදෙනු වන ආකාරයේ නිරීක්ෂණය සඳහායි. මේ අතර රුපියල් මිලියන 24000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ මාස 3, මාස 6 සහ වසරකින් කල්පිරෙන ලෙස එම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරන බවයි. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද පැවැත්වුණා. 2012 වෙනකම් හැම ගැසට් පත්‍රයක්ම මුදල් අමාත්‍යවරයා අත්සන් කළා තමයි මේ ගැසට් පත්‍රය ඒ ගැසට් නිවේදනයට ගිහිලා තිබෙන්නේ. නමුත් 2013 ඉඳලා මේ සම්ප්‍රදාය කඩ කළා එදා හිටපු මුදල් අමාත්‍යවරයා හැවත් ජනාධිපතිතුමාගේ අත්සන නොමැතිව එදා හිටපු ශ්‍රී ලංකා මහා බැංකුව අධිපතිවරයා මේ 2013 දී අවල තියෙනවා ගැසට් පත්‍රය. කොසෝවෝ මුද්‍රණාධිපති ඒ අත්සන නොමැතිව ඒ ගැසට් පත්‍රය මුද්‍රණය කළා තියෙනවා. ඒ වගේම 2014 යවුවාම 2013 ඒ වගේ කරපු නිසා 2014 දිත් කරා. 2013 සහ 14 දී කරපු නිසා 2015 දී ඒක කරලා තියෙනවා. ඒක තමයි කියන්නේ සම්ප්‍රදායක් වෙලා මේ ක්‍රමවේදයක් වෙලා තියෙනවා. නමුත් ඒක පනත අනුව වැරදි. පනත අනුව එතකොට ජනවාරි 1 වෙනිදා 15 වෙනිදා වුණෙත් එතකොට එවකට ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා. මේ ජනාධිපතිවරයාගේ අක්ෂර යටතේ තමයි ගැසට් එක ගැහුවේ. නමුත් අමතිකම වෙනස් වුණත් ඒක වෙනස් කරලා නැහැ. 2015 දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට මහා බැංකුව අධිපතිවරයා මේ ගැසට් එක අනුමැතිය දෙන්න ඕනේ මේ ගැසට් එකට ක්ලෝස් කරලා අනිත් ගැසට් එක ගහන්න. එතෙන්දී අර්ජුන මහේන්ද්‍රන් ඒ හිටපු මහා බැංකුවේ අධිපතිවරයා කියලා තියෙනවා මට මේකට එකඟ වෙන්න බෑ. ඒකින්ද මට අත්සන් කරන්න බෑ කියලා. ඒ නිසා ඒක අත්සන් නොකර හිටියා. අත්සන් නොකර ඉඳලා අලුත් මහා බැංකුවේ අධිපතිවරයා ආවා. ඒ නිලධාරීන් කුමාරස්වාමි මහත්මයාට දුන්නා මේක අත්සන් කරන්නට කියලා 2016 නොවැම්බර් වල. ඒක නොවැම්බර් මාසයේ ඕකේ අත්සනින් අත්සන් කළ අනුමත කරා. මේක මහා බැංකුවේ ප්‍රශ්නයක් ඇත්තටම තියෙන්නේ. මේ අතර ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහා නෞකා 3ක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මහවැලි ජලාශයන්හි පාවෙන සූර්ය බලශක්ති නිෂ්පාදනාගාර පිහිටුවීමට ලැබුණ කැබිනට් අනුමැතියට අනුව මාදුරුඔය ජලාශයේ අක්කර 500ක ප්‍රමාණයක මෙගාවොට් 100ක සූර්ය බලශක්ති නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමට නියමිතයි. 2012 නොවැම්බර් මාස 9 වැනි දින වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ සිදුවීමෙන් මියගිය හා තුවාල ලැබුවන්ට වන්දි ප්‍රදානය කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. සිරකරුවෙන් 27 දෙනෙක් මිය ගියා. බන්ධනාගාර නිලධාරියෙක් හා සිරකරුවෝ 20 දෙනෙක් තුවාල ලැබුවා. මෙම සිදුවීම සම්බන්ධව ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරා. කමිටුවේ වාර්තාව මේ අනුව බාර දුන්නා. එම කමිටු වාර්තාවෙන් නිර්දේශ කළා තියෙනවා මියගිය 27 දෙනාගෙන් 16 දෙනෙකුට වන්දි ලබා දෙන්න. ඉතිරි 11 දෙනා බන්ධනාගාරයෙන් පැන යාමට උත්සාහ කිරීමේදී මියගිය කට්ටිය. ඒ නිසා ඒ අයට වන්දි ලබා දෙන්න අවශ්‍ය නොවේ කියලා. මෙම සිදුවීම් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරියට සිරකරුවන් 20 දෙනාට වන්දි ලබා දෙන්න. මේ අනුව අමාත්‍ය ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළ යෝජනාව ඒ අනුව මියගිය රැඳවුවන් 16 දිනකට එක්කෙනාට රුපියල් මිලියන 2 ගානෙනුත් තුවාල ලැබූ කට්ටියට එක්කෙනාට ලක්ෂ 5 බැගිනුත් වන්දි ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීන්දුව කළා. නෑ ඒකේ පරීක්ෂණය සම්පූර්ණ ඉන්ක්වයරි රිපෝට් එක කැබිනට් එකට ඉදිරිපත් කළා. ඒකේ තියෙන සම්පූර්ණ මේකේ එක රෙකමෙන්ඩේෂන් එකක් තමයි මේ කට්ටියට මේ වන්දි දෙන එක. නමුත් මේකට අමතරව මේකේ නීතිමය ක්‍රියාමාර්ග වෙනම ගන්නට ඕනේ. මේක නිකන් ගැටුමක මිය ගිය එකක් නෙවෙයි මේ උවමනාවෙන් රාජ්‍ය ඉදිරිපත් වෙලා මිනිස්සුන්ව මැරුවා.